මම නැවත හොඳටම දන්නවනේ රචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේක නොදන්න කෙනෙක් නෑ අද වෙනකොට. පින්නතුනි මේ විශ්මිත කාරණයක්. මේක කොච්චර ශ්‍රේෂ්ඨද කියනවා නම් මේ ලෝකෙ හිතන දේ වෙන්නේ නැහැනේ කවදාවත්. පුළුවන් ද හිතාගන්න වෙන්නේ මොකද්ද කියලා. මොකද මම මෙහෙම දේශනා කරන්නේ චීනේ වුහාන් ප්‍රදේශයේනේ පටන් ගත්තේ කොරෝනානේ වුහාන් වලනේ. පින්නතුනි මෙහි ඉඩකඩම් සේරම උකස් තියලා ණයට අරගෙන සමිති වලින් පොලියට අරගෙන ගියා ශිෂ්‍යෙක් මම අඳුරන මෙන්න කොරෝනා ආවා දවස් දෙකයි ඊළඟ ෆ්ලයිට් එකේ ලංකාවට ලක්ෂ ගාණක් කෝටියකට ආසන්න මුදලක් ණය. මොකද කරන්නේ? මේ තුන් හිතකින්වත් හිතපු එකක්ද උනේ? ඒ කියන්නේ මේ ලෝකේ කවදාව හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. අවිනිශ්චිතය කියන කොච්චරයිද? 100%යි. 100%යි. ඒ අවදියේම මම එක්ක ඉගෙන ගත්ත තරුණේ කෝටි ගාණක ලෝන් එකක් අරන් ලොකු තෙල් මෝලක් පටන් ගත්තා. එතනමයි. අය මොනා බරන්නද අර මේ මොන කාලෙද? වහලා තියෙනකොට කියන්නේ නේ ඈ කොරන්ටයින්. ඉතින් ඒ කාලේ ලොක්ඩවුන් කරලානේ රටම මිනිස්සු වහබි මිනිස්සු ජීවිත නැති කරගත්තා. එතකොට